තෙරුවන් සරණයි පින්වත් හැම දෙනාටම අද දිනේදී ඔබට මේ ලබා දීමට බලාපොරොත්තු වන්නේ ත්‍රිපිටකය කියන්නේ මොකක්ද කියන කාරණේ ගැන අවබෝධයක් ඇති කරලීම සඳහායි මේ දේශනාව කරන්නේ. විශේෂයෙන් මධ්‍යන ත්‍රිපිටකය ගැන පුංචි පැහැදිලි කිරීමක් කරලා ඉදිරියේදී ඒ ත්‍රිපිටකයේ සූත්‍ර ලඝු කරලා ඉතා සංක්ෂිප්තව පින්නත් ඔබට අවබෝධ කරගන්න පහසු ආකාරයෙන් මට පුළුවන් විදියට ඔබට දේශනාවන් ඉදිරියේදී මේ වස්සාන කාල සීමාවේදී ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර කියවන්නට පළමුව අපි අවබෝධයක් ඇති කරගන්නට ඕන මේ ත්‍රිපිටකය කියන්නේ මොකක්ද කියන කාරණය ගැන. බොහෝ වෙලාවට ත්‍රිපිටකය කියන වචනය ඕනෑම කෙනෙක් අහලා තියෙනවා. නමුත් ඇත්තටම ත්‍රිපිටකය කියන්නේ මොකක්ද කියලා හැමෝම පැහැදිලිව දන්නවාද කියන කාරණය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ත්‍රිපිටකය කියන්නේ පින්නතුණි බුදුන් වහන්සේගේ ධර්මය සහ ශාසනය සම්බන්ධ කරුණු විශාල වශයෙන් එකතු කර සංරක්ෂණය කර ඇති ප්‍රධාන කොටස් තුනක්. ත්‍රි කියන්නේ තුන, පිටක කියන්නේ කූඩය කියන අදහසයි. එනිසා මේ ත්‍රිපිටකය කියන පිටක තුන ත්‍රිපිටකය කියන්නේ පිටක තුනක්. එහෙම නැත්නම් ධර්ම කරුණු ප්‍රධාන කොටස් තුනකට වෙන් කරලා තියෙන එකක්. පළමු කොටස තමයි විනය පිටකය. මුලින්ම තියෙන්නේ විනය පිටකය. මේකෙන් ප්‍රධාන වශයෙන් භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලාගේ ශාසනික ජීවිතයට අදාළ විනය නීති, සංඝ කර්ම, සංඝ ජීවිතයේ පැවැත්ම වාගේ කරුණු විස්තර කරනවා. සරලවම කිව්වොත් සංඝයා වහන්සේලා කොහොමද විනයගරුකව ජීවත් වෙන්නේ? ඒ කියන කාරණය අපිට විනය පිටකයෙන් ඉගෙන ගන්න පුළුවන්. දෙවැනි කාරණය දෙවැනි කොටස සූත්‍ර පිටකය. ඊළඟට තියෙන්නේ සූත්‍ර පිටකය. සූත්‍ර පිටකය කියන්නේ බුදුන් වහන්සේ දේශනා කළ විවිධ ධර්ම දේශනා සංවාද ඒ වගේම අවස්ථා සහ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ දේශනා විශාල ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. යම් යම් ස්ථානවල දේශනා කරපු යම් යම් පුද්ගලයන් අරමුණු කරගෙන දේශනා කරපු දේශනාවන්. මේ සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් නිකාය කිහිපයකට වෙන් කරලා තියෙනවා. ඒ තමයි දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා මෙන්න මේ පොත් පහ. මේ නිකාය පහ. සූත්‍ර පිටකේ ප්‍රධාන වශයෙන් නිකාය පහක් තියෙනවා. ඒක තමයි ඔබට මම මේ සිහිපත් කරන්නට යෙදුනේ. ඒ පහ. මේ අපි හොඳින් මතකයේ තියාගත්තොත් අපිට ඉස්සරහට මේ ත්‍රිපිටකය කියවන්න, ත්‍රිපිටකේ පරිශීලනය කරන්න බොහෝ පහසු වෙනවා. තුන්වැනි කොටස අභිධර්ම පිටකය. අභිධම්ම පිටකය මේ ධර්ම කරුණු වඩාත් ක්‍රමානුකූලව කියන්නේ විශ්ලේෂණාත්මකව විස්තර කරනවා. ඒ නිසා සරලවම මතක තියාගන්න පුළුවන් විනය පිටකය ශාසනික විනය, සූත්‍ර පිටකය බුදුන් වහන්සේගේ ධර්මදේශනා, අභිධම්ම පිටකය ධර්මය විශ්ලේෂණාත්මකව පැහැදිලි කිරීම කියන කාරණා අපි මතක තියාගන්නට ඕන. විනය පිටකයේ තියෙන ශාසනික විනය, සූත්‍ර පිටකයේ තුල තියෙන බුදුන් වහන්සේගේ ධර්මය, ධර්මදේශනා, නොයෙකුත් ස්ථානවල නොයෙකුත් අවස්ථාවල දේශනා කරපු දේශනා,
අභිධර්ම පිටකයේ තමයි ගැඹුරුම ධර්මයේ ගැබ්බෙලා තිබෙන ධර්මයේ විශ්ලේෂණාත්මකව පැහැදිලි කරපු දැන් ඒ බොහෝ දේවල් ඒ පිටකයේ සඳහන් වෙනවා. පින්නතුනි අපි අද කතා කරන්න යන්නේ මේ සූත්‍ර පිටකයේ තියෙන දීඝනිකාය ගැනයි. දීඝ කියන්නේ දීර්ඝ කියන අදහස. ඒ නිසා දීඝනිකාය කියන්නේ දීර්ඝ දේශනා ඇතුළත් නිකාය කියන අදහසයි. ඒ නිසා දීඝනිකාය කියන්නේ දීර්ඝ දේශනා ඇතුළත් නිකාය නිසා දීඝනිකායේ සූත්‍ර 34ක් තියෙනවා. ඒ සූත්‍ර 34 අතරින් මුලින්ම තියෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රය. ඒ නිසා ඉදිරියේදී ඔබට හෙට දිනේ හෝ ඉදිරියේදී ඒ දේශනා එකින් එක මම දේශනා විදියට හදලා ඔබට ශ්‍රවණය කරන්නට ඉඩහසර ලබා දෙනවා. අද මම ඔබට සිහිපත් කරන්නට යෙදුනේ මේ ත්‍රිපිටකය කියන්නේ කුමක්ද කියන කාරණය ගැන පුංචි පැහැදිලි කිරීමටයි. ඉතින් ඔබට යම්කිසි අවබෝධයක් ඇති වුණා කියලා මම හිතනවා. ඉදිරියේදී ඔබට ත්‍රිපිටකයේ පොත් ඇසුරින් ඔබට ඒ දේශනා අවබෝධ කරගන්න පුළුවන් සරල සංක්ෂිප්තව ඉතා ලුහුඩින් දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදීත් මේ channel එක සමග සම්බන්ධ වෙලා ඉන්න මෙය ෂෙයා කරන්න. එහෙම නැත්නම් ඔබ මේ මිතුරන් අතර බෙදා යවන්න. මේක ධර්ම දානයක් විදියට සලකලා කරන දෙයක්. නැත්නම් වෙන ලාභ ප්‍රයෝජන තකා කරන දෙයක් නොවේයි. මේක මිනිසුන්ට අවබෝධයක් ඇති කිරීම පිණිස බුදුන් වහන්සේ මොනවද දේශනා කළා තියෙන්නේ කියන කාරණේ ගැන බුදුන් වහන්සේම දේශනා කරපු ඒ උතුම් නිර්මල ධර්මය ඔබට මට පුළුවන් ආකාරයෙන් ඔබට ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වස්සාන කාල සීමාව තුළදී පුළුවන් තරම් මම ඔබට මේ ත්‍රිපිටකයේ පොත් ත්‍රිපිටකයේ දේශනා පිළිවෙලින් පිළිවෙලට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණයි.